විඩාබර ජීවිතයකට විවේකයක් ලද සැනින් එය ඵලදායීව ගත කරන්න යෝග්‍යම ක්‍රමයක් තමයි සාහිත්‍ය කෘති පරිශීලනය. ඉතින් අද කතා කරන්න යන්නේ එවන් වූ සාහිත්‍ය කෘති ගණනාවක් සාහිත්‍ය ලෝකයට දායාද කළ හෙළයේ මහාගත්කරු කිව්වහම අපි කවුරුත් හඳුනන මාටින් වික්‍රමසිංහ විද්වතානන්ගේ නිර්මාණ රාශියෙන් 14ක් පිළිබඳව. මෙතුමා දිනමින සිළුමින කියන පුවත්පත්වලට ප්‍රධාන කර්තෘදුරය දරලා තියෙනවා. ඒ වගේම තමයි මෙතුමා මුලින්ම රචනා කරන්නේ උපදේශාත්මක ග්‍රන්ථයක්. ඒ ග්‍රන්ථයේ නම තමයි ඔවා සිතුමිණි. 1914 වර්ෂයේදී පළ වුණු ලීලා නවකතාව තමයි මෙතුමාගේ පළවෙනි නවකතාව. මෙතුමා පිළිබඳව ගවේෂණය කරන අපිට හමුවන තවත් වැදගත්ම සාධකයක් තමයි සිංහල සාහිත්‍යයේ මුල්ම කෙටිකතා සංග්‍රහය මෙතුමා රචනා කරලා තිබීම. ඒ වගේම තමයි ගම්පෙරළිය කලියුගය යුගාන්තය කියන තුන් ඈඳුටු නවකතාවක් ප්‍රබන්ධ කළ ප්‍රථම සිංහල ලේඛකයා විදිහටත් අපිට මෙතුමාව හඳුන්වන්න පුළුවන්. මොඩල් දුව කෘතිය, විරාගය නවකතාව, එතුමන්ගේ ජීවිතයේ අවසාන භාගයේ ලියූ ආන්දෝලනාත්මක සාහිත්‍ය නිර්මාණයක් වූ භවතරණය නැමැති කෘතියත් මෙතුමාගේ තවත් අග්‍රගණ්‍ය නිර්මාණ විදියට අපට සැලකන්න පුළුවන්. ඉතින් මම මේ කතා කරේ මාටින් වික්‍රමසිංහ ශූරීන් සිදු කළ සේවාවෙන් පුංචිම පුංචි කොටසක් විතරයි. මෙතුමන්ගේ කෘති තවදුරටත් අධ්‍යයනය කරලා බලන්න ඔබටම තේරෙයි මෙතුමන්ගේ වචනවලට පණ පෙවීමේ හැකියාව කොතරම් විශිෂ්ටද කියලා. ඉතින් මෙලෙසින් සාහිත්‍ය ලෝකය බබලවන්නට මහඟු සේවයක් ඉටු කළ මෙතුමාවන් චරිත සදා අනුස්මරණීය නොවේද? මෙවන් යුග පුරුෂයින්ට ගරු කළ යුතු නොවේද? ඔයාගේ වටිනා අදහස පහලින් කමෙන්ට් කරන්න.